ආයිබෝවන් සුබ දවසක් වේවා. ඉතින් විශේෂ පණිවිඩයක් අරගෙන තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. අපි දැක්ක තැන් කීපයකම බඩු මල්ලක් ලබා දෙනවා කියලා මේ 2026 ජනවාරි මාසයේ සඳහා. ඉතින් මේ සම්බන්ධයෙන් හරිම තොරතුරක් තාම අපිට වාර්තා වුණේ නැහැ. කෙසේ නමුත් ඔයාලට මතක ඇති 2025 ගිය වර්ෂයේ අප්‍රේල් මාසයේ සඳහා, ඒ කියන්නේ ගිය අවුරුද්දේ සිංහල හින්දු අලුත් අවුරුද්ද සඳහා රජයෙන් රුපියල් 5000ක බඩු මල්ලක් සතොස හරහා ලබා දෙනවා කියලා සඳහන් කරලා තිබ්බා. එතනදී රුපියල් 5000ක දීමනාවක් ලබා දුන්නා. රුපියල් 2500ක් තමයි එතනදී ඇත්තම වශයෙන් වාසිය තිබ්බේ. කියන්නේ රුපියල් 5000ක බඩු ගන්නට පුළුවන් රුපියල් 2500ක් මුදලක් තමයි ලබා දුන්නේ. ඉතින් එතකොට රුපියල් 2500ක් තමයි අත වශයෙන් උතන ලාභය පවතින්නේ. කොහොම හරි ගියවර ඡන්දය තිබ්බා. ඉතින් මේ ඡන්දය නිසා යම්කිසි දෝෂයක් ඇති වෙලා මේ බඩුමලු ලබා ගැනීමටත් නොහැකි වුණා. එතකොට ගිය අවුරුද්දේ ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ වර්ෂයේ සමහර විට අවස්ථාවක් තියෙනවා අප්‍රේල් මාසයේ වෙනකොට මේ බඩු මල්ල ලබා දෙන්න. ඉතින් ඒක රුපියල් 5000ක් දෙයිද 7500ක්ද 10000ක්ද කොහොම දෙයිද කියලා තාම කිසිම තීරණයක් නැහැනේ. ඉතින් ඒ නිසා ඒ සම්බන්ධයෙන් හරිම අප්ඩේට් එකක් අපිට අරගෙන එන්න බෑ. ඉතින් රුපියල් 25000ක හෝ 20000ක බඩු මල්ලක් ලබා දෙනවා කියලා ප්‍රවෘත්තියක් තාම අපිට ලැබුණේ නැහැ මේ 2026 ජනවාරි මාසයේ සඳහා. ඉතින් එහෙම තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නම් එහෙම ලැබෙනවා කියලා අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දා යන්න. එහෙම තොරතුරක් අපිට නම් තාම වාර්තා වුණේ නැහැ. ඉතින් ඒ අරෙන්නට රුපියල් 25000ක් දෙනවා පාසල් සිසුන්ට. ඒක දෙන්නේ ඔය ගියවර මේ දැන් සතියකට දෙකකට විතර කලින් තිබ්බ ආපදාව නිසා අවතන් වූ ගම් වතුර නායම් වගේ දේවල් නිසා අවතන් වෙලා ඒ දීපල හානි සිදු පාසල් දරුවන් ඉන්නවා නම් එයාලට රුපියල් 25000 මුදලක් ලබා දෙනවා ජනවාරි මාසයේ සඳහා. එතනදී ජනාධිපති අරමුදල සහ රජයෙන් තමයි මේ මුදල් ලැබෙන්නේ. ඊට අමතරව රුපියල් 6000ක මුදලක් ලබා දුන්නා. ඒක දැන් ලබා දීලා ඉවරයි. ඒකත් පාසල් සිසුන්ට තමයි ලැබුණේ. ඉතින් මේ ආරෙන්නට වෙනත් තොරතුරක් වාර්තා වුණේ නැහැ. එහෙම වාර්තා වුණොත් අපි ඔයාලව දැනුවත් කරන්නම් සහ මේ සම්බන්ධයෙන් තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. බඩු මල්ලක් සම්බන්ධයෙන් දන්න කෙනෙක් ඉන්නවා නම් අප්‍රේල් මාසයේදී ලැබෙයිද නැද්ද කියන කතාව දැම්ම කියන්න බෑ. ඒක රජයෙන් තීරණය කරන්නේ. දැනට එහෙම අප්ඩේට් එකක් නැති නිසා තොරතුරක් අපිට ලබා දෙන්නට බෑ. තොරතුරක් දන්න කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් කරන්න කියලා මතක් කරනවා. ගිහින් එන්නම්. ජය වේවා.